හලයාලුවනේ ඉතින් සුබ දවසක් හැමෝටම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මොකක්ද කිව්වොත් ඉතින් ඔයාලා thumbnail එකම දකින්න ඇති. ඉතින් අද අපි කතා කරන්නේ YouTube වීඩියෝ එකක් කොහොමද CEO කරගන්න කියලා. ඉතින් යාළුවනේ මොකක්ද මේ CEO කියන්නේ? ඉතින් මොකක්ද මේ YouTube වීඩියෝ එකක් CEO කරනවා කියන්නේ? ඉතින් යාළුවනේ YouTube වීඩියෝ එකක් CEO කරනවා කියන්නේ YouTube වීඩියෝ එක රෑන්ක් කරගන්නවා වගේ දෙයක්. ඒ කියන්නේ මං ගිහලා දැන් මොකක් හරි YouTube එකේ සර්ච් කරනවා. උදාහරණයකට මං ගිහිල්ලා CapCut වලින් එඩිට් කරන විදිය සර්ච් කරනවා කියලා හිතන්නකෝ. ඊට පස්සේ මගේ වීඩියෝ එකක් එනවා උඩටම. අන්න ඒක තමයි රෑන්ක් කරගන්නවා කියන්නේ සර්ච් මොකක් හරි සර්ච් කරපුවාම මගේ වීඩියෝ එකක් උඩටම ගන්න විදිය. ඉතින් දැන් අපි බලමු YouTube වීඩියෝ එකක් කොහොමද CEO කරගන්නේ කියලා. ඉතින් CEO කරගත්තාම තමයි ඔයාලගේ ඔය views එහෙම එන්නේ. ඉතින් යාළුවනේ CEO කරගන්නවා කියන්නේ ඔයාලගේ තියෙන ටැක්ටික ටැග් හොඳ ටැග් දාන එක. ඉතින් අපි බලමු කොහොමද මේ ටැග් හොයාගන්නේ කියලා. එහෙනම් අපි යන් වීඩියෝ එකට යන්න කලින් මාවත් තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනා සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා නම් ලයික් එක උද්දාගෙන ඉස්සරහට ඕන වීඩියෝ ගැන කමෙන්ට් එක උද්දාගෙන මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් පහලින් තියෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න හොඳයි කියලා. එහෙනම් ඉතින් යාළුවන්ටත් මේක ෂෙයා කරගෙන අපි යමු වීඩියෝ එකට. ආපහු සාදරයෙන් පිළිගන්නවා දිසා ටෙක් YouTube channel එකට. ඉතින් දැන් කොහොමද අපි කතා කර හිටියේ වීඩියෝ එකක් YouTube වීඩියෝ එකක් CEO කරගන්න විදිය. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ CEO කරගන්න කියලා. ඉතින් යාළුවනේ YouTube වීඩියෝ එකක් CEO කරගන්න අපිට ටැග් අවශ්‍යයි. ඉතින් මේ ටැග් හොයාගන්න කොහෙන්ද? ඉතින් අද අපි ඒකට පාවිච්චි කරන්නේ Rabbit tag කියන වෙබ් එක. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලා ස්කිප් කරන්න නැතුව බලන්න. එහෙනම් ඉතින් අපි යන් අපේ ලැප් එකට. ඉතින් ඔයාලා මේක ෆෝන් එකෙන් කරන එක්කෙනෙක්ට නම් මේක ඔයාලා යන්න Chrome එකට ගිහිල්ලා ඔයාලගේ අර ටික් තුනක් තියෙන්නේ. අන්න ඒක උඩ ඒක වර ටික් කරගෙන එතනින් එනවා ටිකක්. එතන තියෙනවා desktop mount කියලා. ඉතින් ඒකට ටික් එක දාගන්න. ඊට පස්සේ මම මේ ලැප් එකෙන් කරන විදිහටම ඔයාලා ෆෝන් එකෙන් කරන්න. එහෙනම් අපි යන් කොහොමද මේ ටැග් ටික හොයාගන්නේ කියලා බලන්න. හලෝ යාළුවනේ ඉතින් මම ආව ලැප් එකට. ඉතින් දැන් බලමු අපේ YouTube වීඩියෝ එක කොහොමද CEO කරගන්නේ කියලා. ඉතින් ඔයාලා යන්න ඉස්සෙල්ලම Chrome එකට. ඉතින් අපි Chrome එකට යන්නේ අපේ ටැග් ටික හොයාගන්න. ඉතින් ගිහිල්ලා ඔයාලා මෙතන සර්ච් කරගන්න Rabbit tag කියලා. මෙන්න මේ විදිහට Rabbit tag කියලා සර්ච් පාරක් දාගත්තාම මෙන්න මේ වගේ එකක් එයි. ඉතින් මෙතන මේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් ඊට පස්සේ ඉතින් යාළුවනේ මෙතන මෙච්චරයි කරගන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔන්න ඔහොමයි අපේ වෙබ් එකට ඔයාලට යන්න තියෙන්නේ. යාළුවනේ ඉතින් දැන් අපි ඔහොම තමයි අපේ වෙබ් එකට ලින්ක් වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන මෙතන ඔයාලට වෙනවා ඇති සර්ච්. ඒ කියන්නේ මෙතන ඔයාලා දැක්ක ඇති සර්ච් කරගන්න මේකක් තියෙනවා. ඒ කියන්නේ සර්ච් බාර් එක වගේ තියෙනවා. ඉතින් එතන අපිට කරන්න තියෙනවා ඔයාලගේ ටයිටල් එක දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ ටැග් ටික ගන්න. ඉතින් මම දැන් ඒකත් ඔයාලට පෙන්නන්න. ඉතින් තාමත් මේ වීඩියෝ එක ලයික් එකක් දැම්ම නැති කෙනෙක් නම් ලයික් එකක් දාලා මට සබ්ස්ක්‍රයිබ් 200ට යන්න උදව්වක් දෙන්න. එහෙනම් ඉතින් දැන් ආපහු යන් අපේ වැඩේට. හරියාළුවනේ ඉතින් දැන් අපිට කරගන්න තියෙන්නේ මෙතන ඔයාලගේ තියෙන ටයිටල් එක. ඔයාලා ඉතින් දැන්නම ටයිටල් එකක් හොයාගෙන නැති කියලා හිතනවා මම. ඊට පස්සේ ඉතින් ඔයාලට මෙතන තියෙන මේ ටයිටල් එක ගහගන්න. මම මේ විදිහට how to create a YouTube channel කියලා ටයිටල් එක ගහගත්තා. ඉතින් යාළුවනේ දැන් ඉතින් අපිට කරන්න තියෙන්නේ මේක අපි ගහගෙන තියෙන්නේ. දැන් ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන එහා පැත්තෙන් තියෙන search icon එක. ඉතින් ඒක උඩ අපිට ක්ලික් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඊට කලින් මම මේ rabbit tag ගැන මේ අදින් නියමක් කරලා ඉන්නම්. ඉතින් rabbit tag කියන්නේ අනිත් ඔයාලා දන්නවා tube body වලින් එහෙම tag හොයාගන්න පුළුවන්. නම් rabbit tag වලින් අපිට ඕන
කියන්නේ හොඳම ටැක්ටික තමා අපිට හොයලා දෙන්නේ. ඒ කියන්නේ රෑන්ක් එකකින් හොඳම ටැක්ටික තමා හොයලා දෙන්නේ. එතකොට අපිට වෙන කොහෙවත් හොයන්න දෙයක් නැහැ. ඉතින් දැන් බලමු කොහොමද මේක ටැක්ටික අපි ආපහු ගන්න කියලා ජෙනරේට් කරගන්නේ ටැක්ටික කොහොමද කියලා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන සර්ච් අයිකන් එක තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ටික් කරගන්නයි තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ ඔයාලගේ ටැක්ටික එනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ඔයාලගේ ටැක්ටික ආවා. ඊට පස්සේ මෙතන ඔයාලට කොපි ටැග්ස් කියලා තියෙනවා පාතින්. ඒකෙන් ඔයාලට කොපි කරගන්න පුළුවන්. දැන් මම මේක කොපි කරගන්න. ඉතින් දැන් බලමු යාළුවනේ අපි මේක කොහොමද මේ කියන්නේ දැන් අපි කොහොම හරි මේක YouTube එකට දාගන්න බෑ. ටැග් ටික YouTube එකේ දාගන්න කොහොමද කියලා මම පෙන්නන්න. ඉතින් මම මේ විදිහට YouTube එකට යනවා. ඉතින් ඊට පස්සේ මම යනවා මෙතනින් YouTube Studio එකට. ඔයාලට බලා ගන්න පුළුවන්. මම YouTube Studio වලට යන්න. ඉතින් එතනින් තමයි අපි වීඩියෝ එක අප්ලෝඩ් කරද්දි ටැග් ටික දාන්න තියෙන්නේ. ඉතින් මම මේ විදිහට YouTube Studio වලට යනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් ඔහොම තමයි අපි YouTube Studio වලට යන්නේ. ඉතින් තාමත් මගේ වීඩියෝ එකට ලයික් එකක් දැම්ම නැත්නම් ලයික් එකක් දාන්න. ඉතින් මම ටියුබ් බඩි ගැනත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බැලුවේ නැත්තම් දැන්ම ගිහිල්ලා බලන්න. මම මේ වීඩියෝ එකේ අන්තිමටවත් ඒ ටික දාන්න. ඉතින් ඕන් ඔය විදිහට මම ස්ටුඩියෝ වලට ගියා. ඉතින් තාමත් මගේ වීඩියෝ එකට ලයික් එකක් දැම්ම නැත්තම් ලයික් එකක් දාලා සෙට් වෙන්න. මම සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා එක දෙන්න. මම මේ විදිහට අප්ලෝඩින් මාක් එකේ උඩ ක්ලික් කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ වගේ එනවා. ඉතින් මම එතනින් මම දැන් උදාහරණයක් ලෙසන මේක කරන්නේ. ඉතින් මම නිකන් මට හිතන වීඩියෝ එකක් මම සිලෙක්ට් කරගන්න. ඉතින් අලවන ඔන්න ඔය විදිහට මම සිලෙක්ට් කරගත්ත වීඩියෝ එකක්. ඉතින් ඔන්න ඒක අප්ලෝඩ් වෙනම ගමන් ඉතින් මේ විදිහට මම ටයිටල් එක දිනනවා. මෙතනින් තමයි අපිට ටැග් එක දාන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ ෆයිල් නේම් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ ෆයිල් නේම් එකත් අපිට බලපානවා අපේ වීඩියෝ එක රෑන්ක් වෙන්න. ඔයාලට බලා ගන්න පුළුවන් ෆයිල් නේම් එක. ඉතින් ඒකත් අපිට මම දැන් ටයිටල් එක දෙන්න. මම අර ටයිටල් එකම මෙතන කොපි කරලා දෙන්නම්. ඉතින් මම මේ විදිහට යනවා අපව රැපිඩ් ටැග් එකට. ඊපස්සේ ගිහිල්ලා අර ටයිටල් එක කොපි කරගන්නවා. යාළුවනේ මම අහපුවා දෙන්න ඇවිල්ලා ඒ ටයිටල් එක කොපි කර පේස්ට් කරගන්නවා. ඉතින් මේ ඔයාලට පේනවා. අන්න ඒක ඉතින් අපිට බලපානවා රෑන්ක් වෙන්න. දැන් මම මේ උදාහරණයක් විදිහට මගේ වීඩියෝ සිලෙක්ට් කරගත්තා. ඉතින් ෆෝන් එකෙන් අප්ලෝඩ් කරන කෙනෙක්ට නම් මේක පෙන්නන්නේ නැහැ. ෆයිල් නේම් එක ඉස්සරහට එන්නත් පුළුවන් එයාලට. ඉතින් දැයාම නැහැ. ඉතින් යාළුවනේ මේ ෆයිල් නේම් එකත් ඔයාලගේ ටයිටල් එක කලින්ම හදාගෙන ඉන්නවා නම් ෆයිල් නේම් එක රීනේම් කරලා තියාගන්න. ඉතින් ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් මට කියන්න. ඉතින් ඒකත් ඔයාලා හොඳට හදාගන්න. ඊට පස්සේ මම යනවා දැන් ටැග් ටික දෙන්න. ඉතින් යාළුවනේ ටැග් ටික දෙන්න තියෙන මෙතන. ඉතින් මම ඉස්සෙල්ලා අර මේ ටයිටල් එක අතනින් කොපි කරගෙන ආපු හින්දා දැන් ටැග් ටික ආපහු කොපි කරගන්න වෙනවා. ඉතින් මම යනවා දැන් ආපහු රැබිට් ටැග් වලට. ඔන්න මම යනවා ආපහු රැබිට් ටැග් වලට. ඊට පස්සේ මේ ටික ආපහු මම අර කොපි කියන බටන් එකෙන් කොපි කරගන්නවා. ඊට පස්සේ මෙතෙන්ට ආලා ආපහු ඒක පේස්ට් කරගන්නයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මෙතන තියෙන්නේ 463යි. ඉතින් මට තව මදි හින්දා මම ටැග් 500ක් වෙනකන් දෙන්න පුළුවන් අපිට වචන. අකුරු 500ක් වෙනකන්. ඉතින් මම මේ විදිහට මේ ටික ආපහු මදි හින්දා මම සිංහලට ගිහලා ටයිප් කරගත්තා. ඊට පස්සේ ආපහු අපි ටයිප් කරගමු ටැග් සිංහල කියලා. ඉතින් මම ওই විදිහට ටයිප් කරගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන් ටැග් සිංහල කියලා. ඉතින් ඒකත් මම දින්දා අපි ශ්‍රී ලංකා කියලා දෙමු. ඔන්න ඔහොම තමයි ටැග් ටික දුන්නේ. ඉතින් ඔන්න ඔච්චරයි ටැග් ටික දෙන්න තියෙන්නේ. ඔහොම. ඉතින් යාළුවනේ ස්කිප් කරන්න එපා. තව තියෙනවා වීඩියෝ එක. ඉතින් දැන් අපි ටැග් ටික දීලා ඉවරයි. ඉතින් මම දැන් ඔන්න ඔහොමයි අපි අපේ වැඩේ ඉවර කරේ. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මට 200 යන චූටි support එකක් දෙන්න. එහෙනම් ඉතින් වීඩියෝ එකට like එකක් දාගෙන ඉතින් යාළුවනේ ඉස්සරහට ඕනේ වීඩියෝ ගැන. ඒ කියන්නේ මම අර වීඩියෝ එක කිව්වා ඔයාලට මතක ඇති. මම කිව්වා ඔයාලට මේ වීඩියෝ එක කියන්නේ CEO කරගන්න විදිය සම්පූර්ණ වීඩියෝ එකක් ඕන. කියන්නේ ටයිටල් හොයාගන්න විදිය ඒ ඔක්කොම ඕන.
මගේ කමෙන්ට් එකක් දාන්න පාලින් ඉතින් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් YouTube ගන්න යාළුවා ෂෙයා කරන්න එහෙනම් ඉතින් අදට ගිහින් එන්න මම දිස්නුනදුව දිසා ටෙක්නි එහෙනම් ඉතින් අදට ගිහින් එන්න good bye සුබ දවසක් down. It ain't your place, all this my town. If I want that shit, then I'll get it right now. I'm losing it, the noose it fits, some losing shit, a stupid myth. You choose to live or choose to dip, you choose to fight or lose your grip and lose a gift. Oh, I feel like I'm losing my mind. Is everybody in the world blind? Please, Lord, give me a sign.